පෙන්ෂන් එකක් නැහැ. මොවුන්ට ETF EPF ගෙවන්න කෙනෙක් නැහැ. ඩොලර් උත්පාදනය කළ දෙනවා රටට. මේ සාමාන්‍ය නිර්මාණශීලී ප්‍රජාවකට දැන් බද්ද ගහලා ජාතික ජනබලවේගයේ පැමිණිච්ච අවස්ථාවේ ගහපු ඉංජිනේරු සේවා ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්න. පළවෙනි එක ආදායම් බද්දක් හැටියට 15%ක්, දෙවෙනි එක වැට් බද්දක් හැටියට 18%ක් අය කරන්න තීරණය කරලා තියෙනවා. මම කැමති මුලින්ම ওই දෙවෙනි එක ගැන කතා කරන්න. මොකද මේ සම්බන්ධයෙන් 2023 ඉඳන්ම සංවාදයක් මේ රටේ එක්තරා ශේෂ්ත්‍රයක පැවතුණා. ඒ කියන්නේ ලංකාවට සේවා සපයන දැවැන්ත සමාගම්. අපි කියන big tech companies කියලා. අපි ගත්තොත් Facebook එක, එහෙම නැත්නම් YouTube එක, එවැනි ආයතන, Google එක. මේ ආයතන ගත්තාම මේ big tech companies 16ක් එකතු වෙලා හදලා තියෙනවා Asia Internet Coalition කියලා එක. AIC කියලා එකක් හදලා තියෙනවා. මේ Asia Internet Coalition එක මුලින්ම අපිට ප්‍රශ්නාර්ථයක් හැටියට ආවේ පසුගිය දවස්වල මේ අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය දාලා පාලනය කිරීම සඳහා වෙන පනත ආපු වෙලාව. ඒ පනත ගැන සාකච්ඡාව 2017-18 කාලෙත් තිබුණා. ඒ අවස්ථාවේදී එවකට තිබිච්ච රජය, යහපාලන රජය මේ කණ්ඩායමෙන් ඉල්ලා හිටියා මේ දවැන්ත සමාගම් 16න් මේකට TikTok එක නැහැ. TikTok එක ඒකට අදාළ නැහැ. අනික් අයගෙන් ඉල්ලා හිටියා ඕගොල්ලෝ ස්වයං ක්‍රියාවලියකට එළඹෙන්න කියලා ඒ අනුව කටයුතු කරගෙන ගියා. නමුත් පසුගිය රජයේ මහජන ආරක්ෂක ඇමතිවරයා තනි මතයට ඊටාම දැඩි විදිහට මේක ක්‍රියාත්මක කරන්න ගියා. ඒ අවස්ථාවේදී මේ ආයතන කිව්වා අපිට ලංකාව එක්ක සම්බන්ධයක් නැහැ. ලංකාවේ අපේ නියෝජිත ආයතනයක් පිහිටවලත් නැහැ. ඒක නිසා අපිට ඕකට අදාළයක් නැහැ කියලා වුන් ඒකෙන් ඉවත් වෙලා ගියා. මෙන්න මේක මම මේ කියන්නේ ලංකාවේ මේ සමාගම් වලට නියෝජිත ආයතනයක් නැහැ. Uber එකට නම් තියෙනවා, අනික් අයට නැහැ. ඒතර ඒ ආයතනයක් නැති තත්වයේ තුල බදු අය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. බදු වර්ග දෙකක් පිළිබඳව යෝජනා අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා තියෙනවා. ඒවා ගැන අපේ පාර්ලිමේන්තු වාර්තාවල තියෙනවා. අපි කියන මේ 2 pillar system කියලා එකක් යෝජනාවක් තමයි මේ දවන්ත සමාගම් ලංකාවට සේවා සැපයීමෙන් උපයා ගන්නා ධනයෙන්, ලාභයෙන් ඔවුන්ට බද්දක් පැනීම නැත්නම් කෝපරේට් ටැක්ස් එකක් අය කිරීම. ඒක තමයි ඊටාම යුක්ති සහගත ටැක්ස් එක වෙන්නේ. ඒ කියන්නේ මේ අය උපයන ධනෙන් ඔවුන්ට කෝපරේට් ටැක්ස් එකක් ගහන එක. ඒ සඳහා ඒ ආසියානු සංධානය සමග, අන්තර්ජාල සංධානය සමග සාකච්ඡා කරලා එළඹීම. ඒක මේ 2 pillar system එකේ එක ක්‍රමයක්. අනිත් එක තමයි ලංකාව තුල යම් යාන්ත්‍රණයක් ඇති කළා බදු ගැහිම. දැන් මේ වැට් එකේ මම බොහොම පැහැදිලිව කියනවා මේ වැට් එක හඳුන්වා දුන් වහාම මේ big tech companies වලට Facebook එකට වේවා, YouTube එකට වේවා, වෙනත් අයට වේවා අනිවාර්යයෙන්ම මේ වැට් එක ඔවුන්ට කරන ගෙවීම් අතුරට එකතු වෙනවාමයි ඒ 100%. අපි භාණ්ඩයක් ගනිද්දී වැට් එක පේනවා වගේම මේක එකතු වෙනවා. වර්තා වෙන විදිහට ආසියානු අන්තර්ජාල සංධානය මේකට එකඟ වෙලා තියෙනවා ලංකාව ඇතුලේ මේ වැට් බද්ද ගෙවන්න. වැට් බද්ද ගෙවන්නේ ඒගොල්ලන්ගේ සල්ලි වලින් නෙවෙයි, පාරිභෝගිකයාගෙන් අරගෙන වැට් බද්ද ගෙවන්න. ඊළඟ එක තමයි මේ ආදායම් බද්දක් හැටියට මේ සේවා සපයන්නන්ගෙන් අය කරන්න යන බද්ද. දැන් බලන්න මේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගයේ බලයට පැමිණීම. දැන් අද විහිළුවක් වෙලා තියෙන්නේ මේවා. ජාතික ජනබලවේගයේ පැමිණිච්ච අවස්ථාවේ ගහපු ඉංජිනේරු සේවා ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්න. දැන් නමුත් මේකේ සඳහන් වෙනවා ඩිජිටල් සේවා පිළිබඳව කරුණු ගණනාවක්. ඒක පළවෙනි එක තමයි increase annual revenue of the IT industry from 1.2 billion to 5 billion by 2030. මේක AIගේ ඉලක්කයක් නෙවෙයි, මේක තමයි ස්ලස්කොම් එක කාලාන්තරයක් තිස්සේ කියපු කාරණා. ඊළඟට තියෙනවා increase the workforce from 85,000 to 150,000 by 2030. මේ තමයි ක්‍රියාවලිය. දැන් මේ කරන්න යන්නේ මොකද්ද? මේ ඉන්න 85,000 එකටත් ප්‍රහාරයක් දෙන්න තමයි මේ යන්නේ. මේ ඉන්න 85,000 එකටත් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඉතාම නින්දිත විදියට මේ අය යොදාගෙන තමන්ගේ රේටිං වැඩි කරගෙන ඇල්ගොරිතම් වෙනස් කරගෙන සමාජය තුල අතිරේක මාතයක් ඇති කරවගෙන දැන් කරගෙන යන්නේ. කවුද මේ අය? මේගොල්ලෝ කිසිම ආකාරයකට ලංකාවේ විශ්වවිද්‍යාලයකින් හෝ වෙනත් අධ්‍යාපන ආයතනකින් ආපු අය නෙවෙයි. මේගොල්ලෝ ස්වයං අධ්‍යාපනයකින් පෙරට ආපු පිරිසක්. ස්වයං රැකියාවක් හැටියට වර්ධනය කරපු පිරිසක්. මිලියන ගණන් ප්‍රේක්ෂකයෝ ඉන්න කණ්ඩායමක්. අපි දන්නවා අර YouTube එකේ ඉන්නවා Mr. Beast කියලා. ඔහුට මිලියන ගානක ප්‍රේක්ෂක සම්භාවයක් තියෙනවා. බිලියන ගණන් වලින් ඔවුන් ආදායම් උපදවනවා. ඉතින් ලංකාවේ ප්‍රමාණයට
ඒ වගේ මිලියන ගණන් ප්‍රේක්ෂකාගාරයක් ඉන්න ඇතැම් නිර්මාණකරුවන් ඉන්නවා. උන්ට වෙනම උන් එක්ක වැඩ කරන කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම උන් නඩත්තු කළ යුතුයි. ඒ වගේම ඔවුන් මේ රටේ ආර්ථිකයට බරක් නෙවෙයි. ඔවුන් මේ රට පිළිබඳ ඉතාම නිර්මාණශීලී දේවල් කරලා ධන උත්පාදනයේ නියැලෙනවා. සමහර අය පාතාල ලෝක ගැන කතා කරලා එහෙම නැත්නම් වෙනත් ලිංගික කරුණු ගැන කතා කරලා එහෙමත් ධන උත්පාදනය කරන ඉන්නවා. තවත් සමහර අය පරිසරය ගැන, සංචාරය ගැන, ආහාර පාන ගැන නොයෙක් දේවල් ගැන කතා කරලා ලංකාවෙත් විදේශවලත් ජීවත් වෙන ලාංකිකයන් අතරින් ධන උත්පාදනය කරනවා. ඒ අතරේ මේ සේවාවල දැන්වීම් ආදිය හරහා ඔවුන් යම් මුදලක් උත්පාදනය කරගන්න. ඒකට වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ රැකියා අවස්ථා 100,000 ගාණක් ඇති වෙලා තියෙනවා මේ රට ඇතුලේ. ඒ වගේම මොවුන්ට පෙන්ෂන් එකක් නැහැ. මොවුන්ට ETF EPF ගෙවන්න කෙනෙක් නැහැ. ඩොලර් උත්පාදනය කරලා දෙනවා රටට. හැබැයි EPF ETF ගෙවන්න පෙන්ෂන් ගෙවන්න කිසිම දෙයක් නැහැ. දැන් මොකද මේ කරලා තියෙන්නේ? මෙන්න මේ අයට බද්දක් ගහලා තියෙනවා. දැන් මොකද්ද මේ නිර්ධන පන්ති ආණ්ඩුව කරලා තියෙන්නේ? අර දැවැන්ත බිග් ටෙක් කම්පැනි වලට කෝපරේට් ටැක්ස් එක ගහන්න බය වෙලා ඉන්න ආණ්ඩුව මේ සාමාන්‍ය නිර්මාණශීලී ප්‍රජාවකට දැන් බද්ද ගහලා තියෙනවා. මේකම නේද පහුගිය කාලේ සිද්ධ වුනේ. පහුගිය ඔය කියන 70 අවුරුද්දෙම වුණා කියන්නේ ඕක නේද?